මොන සත්තු? ඉතාමත් දෘෂ්ටිමත් ඇති. සත්‍යක දඩයම් කරගෙන ජවාසයට ගියොත් රාජ්‍යතුමා තුට්ටු වෙනවා නියතයි. තුට්ටු බඳුරු යාමින් ලැබේ. දඩයමට සතෙක් හොයා ගන්න ඕනේ. මෙවැනි සුන්දර පරිසරයක ආවත් පෙනේද මේ පෞකාරයාගේ සිතුවිලි මොස්තර ඇති විදුවක් මේ වනයේ කේතරම් කරක් ගැව්වත් තාම බැරි වුණා නේද සතෙක් වෙලා ගන්න. රාධිකා අසේකා කොහෙද ඔයාලා? කුමරිය අපි මේන ගමන්. ඇයි නුඹලා මේ තරම් ප්‍රමාද? මේ රාධිකානේ බොන්නකේ ඉන්න අසේකා. ඔයාලේ හැඩ වැඩ වෙන්නේ කියලා පරක්කුනේ. නුඹ දෙදෙනාගේ ප්‍රමාදය නිසා මට මේ වනේ ගත කරන්න තියෙන කාලය ඉමදි වෙන්නේ. නුඹලා නදන්නේද? මගේ පරිගමානිකාවට වගේම මේ අපිට තියෙන පරිසරයට මා බෙහෙවින් ආදරේ. ආද පරිසරය හරිම ගොප්තයි. ඊනේ නුඹලාට වෙනක් නොදැනේද? කුමරිය මේ මල් අපූර්වට තිබිලා තියෙන්නේ. අර ඈත තියෙන නෙළුම් මිලේ. මල් පිට තියෙන්නේ අපේ පරිගමානිකය සරසන්න මල්ලේ ගන්න කුමරිය. ඔහොම ඉන්න ආසෙකා. Sukumala Kamalata Hane Mamage Kalagani Apita goinda etterabina Abe Brahmadatta rajatumage Tejo bala mahimaya ඈට නම් දෙවැනි නේ සුරු දෙවිඳුයි උමයංගනා වගේ තෑරේ සාත්තේකු එලාගෙන නෑය පිළිබඳ පුවත රාජ්‍යතුමාට සැලකලොත් සන්තෝෂම් ලැබේවට ජහාමි
මාර්ගයක්. කියන්නේ අප්‍රමාණ සෙනෙහසේ මාර්ගදරික ඔබට මගේ නමස්කාරය. ආශිර්වාද වේවා දියණිය. මෝ සෙනෙහසේ අඩුවක් මට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. මේ විශ්ව සමාජය තුළ ඔබ මට නවක්සේම ප්‍රියයි. මා ප්‍රේමන්තයි එළියේ. දැන් ඔබේ එළිය මනලට මේ තරම් ප්‍රිය කරන කාරණය නාට වේද? එසේ පියාණනි. රාධිකා පියාණන් පියුම් දෙලට යනවා. එහෙනම් දැන් සලොස්සියක් නොවේද? කලවයසත් හොඳයි නේද? දිව්‍ය අප්සරාවකට දිව්‍ය කුමාරයෙක් පියුම් වෙලෙන් සොයන්නේ. මගේ පියාණන් වන තුනක් නේ. නුඹද දැන් තියෙන්නේ. ඇයි මම මේ තරම් වෙනස්කරද? මේ පරිසරය පිටමක් කරා ගන්නනේ. ඕන් ඉතින් ඔය පොඩි දෙයක හිතෙන් ඉන්න ගන්නවනේ. කුමරිය අපි පරිතුමාලෙකට යමු.
ඒ අය දැනටමත් පංගුලා වෙලා ඇති. අය වැනි දිව්‍ය අප්සරාවක් පැයෙන්නේ ඔබතුමා වැනි ප්‍රතාපවත් රූපකායක් ඇති රාජ්‍යයකටම පමණ. උඹට දේනම් අපේට ඇත්තලා මුල ගෙඩියක් තියෙනවා. පුරුදුනි හැයිනේ කල්වලේ නායක දෙන්නේ. ඒ කුමරිය ඔබා ඉමාවට කැමැතිවවත් රෝහිතනි ඔබ මුලා කරා ඔබ බැන්නේ උඩ ඒ වන්නේ කලන්නේ නෑ එම්බල පරිපත්ත තා ප්‍රඥරේ ඔබ මේ කන පනාන්දරේ මම්මුලා කිරින්න නේද තා මම්මුලා වුණාට අපි කුමක් කරන්නද අප මම්මුලා වුණා ඔබලා සීතාමදාම ඔබ මම්මුලා කරා ඔබ වැනි පාංචවත් චක්‍රවර්ති රජෙක් මෙවැනි පාත් ක්‍රියාවක් කරගෙන මා කෙසේ විශ්වාස කරන්නේද ඔබ වෙන්නේ මහරපාස කරන්නේ ප්‍රාත් කරන්නේ
මාගේ දියණිය ගත ගැනීමට වඩා සුදුසු කවුද දැන ගැනීම අවශ්‍යයි. ඔබ දෙදෙනාගෙන් කවුරුන් හෝ මාගේ දියණියගෙන් අපැසීමට සමත් වුවහොත් මාය උඩ තීන්දුව කරනවා. යහපත් තාපස්තුමනි. යහපති. Don't
නම් හැබැයි හොලකේ දුවත් මට තියෙනවා හදමත. රජතුමනි ඇයි මේ මිත්‍රය මම රටවැසියන් අතර දමා යන්නද? නැත්නම් ඒවත්තර දමා යන්නද? හඩුම තරමේ මට ඒකේ නම හෝ දැනගන්න තිබුණා නම් කුමරිය රජතුමනි කුමරිය අපි ඔබ හැමතැනම ලැබුවා. නැගණිය නුඹලාට නොපෙනේද? උන් දෙදෙනා ඊසුරු දෙවිඳු උමයන්ගනා වාගේ පෑහෙන අපූර්ව ඒ බව අපටත් පේනවා. කුඩා කල සිට කුමරියෝ මේ එළියක් මේ ඉතින් ඔබේ ආදරේ නවතන්නේ ඔබ චාටුවක් දෙකලනේ අපරවට අකුමරේ නම දැනගන්න හදන්නේ. හොවට නම් අපි පුරා වෙන්නේ නැහැ. යමුරාදි බලන්න. නැගණිය ඇයිගේ නම රජතුමනි ඔබ දැනි පාලකෙකු බවත් ඔබගේ රාජ ධාර්මිෂ්ඨ බවත් ඔබගේ කතාව මට රැකවලා. දැන් ඔබ කොහොමද කරන්නේ? රජතුමනි ඔබගේ රාජ්‍ය අස්ථාන බවත් සතුරු ආක්‍රමණයන් බලවත්යෙන් පදින බවත් පොඩ්විල ගරු විසලකලා පුරෝහිත අපට තීරණයක් ගන්න කාලය දැන් ලැබිලා. කුමරිය ඔබ සුගන්ධිකා නැහැ රජතුමනි. තවත් එක්කම කොට්ටායක් මා වස්තර ගමන නාව සියලු රජසපත්තේ මෙහිදී සිටියේ ඔබ ගිරි උපන් ආශාව නිසා නොවේ. ඔබ දෙකින් නැති ආශාව නිසා. හැත්තමයි කුමරිය ඔබ දෙකේම නැති ආශාව නිසා. ඔබගේ සියලු මතකයන් රැගෙන නැවත සියලු පොලා යන්නට අවසරයි කුමරිය. මතක් නවතින රජතුමනි. ඔබගේ දිෂ්ඨානය නුඹසුබර උත්සාහය මාත් නාගත්තා රජතුමනි. වාසනාවත් භාෂාව නැති කින්නේ බේස්ත වැඩි අවසන්. මින්මතු ආත්මයක් පාසා ඔබ දෙපළගේ ආලයෙන් රුසි ජීවන මනසෙහි ගොතනක හෝ මෙලෙසින් මොන වාට යතයි. තාපසතුමනි මේ භවයේ බඳු සිනහස ජෙහෙන් මෙජබේවා ආශිර්වාද කර. මක් තුනක් නොපෙනෙන ආලයෙන් පෙනුම් නිසා අපරජුන් මේ වන විට ප්‍රෝධය කැප කර අවසන්. රජතුමනි ඔබගේ ධෛර්යවත් රුක්සිතත්වයෙන් ආදරය ලැබීම මහලක භාග්‍යයක්. අවසානයේ මහා තිබුණු වදන්නේ ඔබ වාගේ නම් තනසා අවසන් වන තිබුණු වගන් බලන්නට ආශා උපදවන්නේ එසේ නම් ඔබ ආසංගවති එසේ මාතන්තුති මාගියනි ආසංගවති. වඩාගෙතනි උපකිරීම සියල්ල ජයගත්තා රජතුමනි. තවුසන් යමෙකු තමාරම නිටු කර ගැනීම සඳහා දැඩි කැපවීම උත්සාහවත් බව තිබිය යුතු බව පසක් වුණා.
දාන්නට try කරන්න.